හරි අතන මේ පවුම් කඩෙන් ගන්නවා. මලකට යනවා. එහෙම. කොහෙද? මාළේ පවුම්ගේ කඩේ තියෙන නැත්නම් ටයිල් කඩ ගාව. දේවල. ඔව්. මං කියන්නම් ගන්නවද අද? තොල තුන. ලොකු බඩ කඩේනේ. ඈ? ලොකු බඩ කඩේ. ටයිල් කඩ දෙනවා. ඔව්. ටයිල් කඩ ගාව දෙන බඩ කඩ. වැඩේ කරනකොට එන්න පුළුවන්ද ඔයාලට? බලමු ආවෙ නැතත් ඉතින් වහන්සේ වැඩේ කරනවා. මේ ඒ ගමේද බෙදන්නේ? ඔව්. ඒ ලොකු හම්බුනට තමයි ඉලා. කොයි? ආලන්න දෙපාරු. කාටද? ආනන්ද මේ පවුමේ රේ. අපේ වීල් එකක් එනවා. අරගෙන පිටිපරක් දෙනවද? දැන්ද? තෙරුවන් සරණයි සියලු දෙනාටම. පවුල් 400ක් උදෙසා වියලි සලාක බෙදා දීමේ කාර්යය අපි තවමත් සංවිධානය කරමින් තමයි පසු වෙන්නේ. තව අපිට සොයා සපයා ගන්නට අවශ්‍ය කරන වියලි සලාක වර්ග කිහිපයක්ම අඩුපාඩුව තිබෙනවා. ඉතින් අද දවසේදී අපිට ඒ අඩුපාඩුකම් සපුරා ගැනීම සඳහා දල්පිටිය සම්පත් හાર્ඩ්වෙයාර් එකේ අධිපතිතුමන් සම්පත් මහත්මයා අද දවසේ මේ වියලි සලාක වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් අපිට තිරංගු පිටි කිලෝ 50ක පරිත්‍යාගයක් අද දවසේදී සිද්ධ කරන්න දුන්නා. එතන තියෙන. කොහොසද? කොහොමද? රත් පාටේ. මේකද? ඔව්. අරගෙන තියෙනවා. හරි. හරි සල්. හරි. හරි.